ඊයේ රාත්‍රියේ සිට මුළු ලෝකයේම අවධානය දිනාගත් ජාත්‍යන්තර තොරතුරක් වෙතයි අද අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. එනම් ජනප්‍රිය සංගීතයේ රජු හදිසියෙම නික්ම යාමේ තොරතුරයි. ලොව පුරා රසික ජනතාවගේ හදවත්වල කිරුළු දරා වැජඹුණු අති ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන් ඊයේ රාත්‍රියේදී මිය ගියා. ගායකයෙක්, ගීත රචකයෙක්, නර්තන ශිල්පියෙක් ලෙස පමණක් නොව අලුත් ජනප්‍රිය සංගීත ප්‍රවාහයක නිර්මාතෘවරයෙක් බවටද ඔහු පත් වුණා. මිනිසුන්ට සේම මිහිකතට ආදරය කරන තාලය කියා දුන් ඔහුට ආදරය කළ සියල්ලන් හඬවා ඊයේ සිය ජීවන ගීතය නිමා කළේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී. ඇමරිකාවේ ඉන්ඩියානා ජනපදයේ විසූ ළමයින් 9 දෙනෙකුගෙන් යුත් ජෝසප් සහ කැතරින් ජැක්සන් පවුලේ සත්වැන්නා ලෙස 1958 අගෝස්තු 29 වෙනි දින උපන් මයිකල් ජෝසප් ජැක්සන් දරුවාට පොප් සංගීත ලෝකයේ රජු බවට පත්වන්නට එතරම් කාලයක් ගත වුණේ නැහැ. ඔහු සංගීත ලෝකයේ දැවැන්ත පෙරලියක් ඇති කරමින් රසික හදවත් ආක්‍රමණය කළේ ගායනයට තරම්ම නර්තනයටද සහජ දක්ෂතා ප්‍රකට කරමින් 1960 දශකයේ අවසන් වීමටත් පෙර තම වැඩිමහල් සොහොයුරන් සිව් දෙනෙකු සමගින් ඇරඹූ ජැක්සන් 5 සංගීත රැල්ලේ හඬ ලොව අස්සක් මුල්ලක් නෑර රැව් දෙන්නට වුණා. කඩපිල්වල, බස් රථවල, කුලී රථවල පවා ඇසුනේ ජැක්සන් ගීත. 20 වෙනි ශතවර්ෂයට පහළ වූ විශිෂ්ටතම කලාකරුවා ලෙස ලොව විරුදාවලි ලද මේ කළු මිනිසා වයස අවුරුදු 24 දී එනම් 1982 දී ත්‍රිලර් ගීත ඇල්බමය නිකුත් කරමින් කළු සුදු බෙහෙදයකින් තොරව ලොව පුරා හැම හදවතක්ම දිනාගත්තා. මයිකල් ජැක්සන් සිටින්නේ ජන හදවත්වලට ඉතා සමීප වත්මන් ඇමරිකානු ජනාධිපති කළු ජාතික බැරක් ඔබාමාටද වඩා ඉදිරියෙන් බවයි විශ්ව කලා විද්වතුන් පෙන්වා දෙන්නේ. මයිකල් ජැක්සන් ලොව විශිෂ්ට සංගීත සම්මාන රැසකට හිමිකම් කියනවා. තනිව නිකුත් කළ ගීතටි අතරින් ලොව වැඩිම සංඛ්‍යාවක් අලෙවි වී තිබෙන්නේද මයිකල් ජැක්සන්ගේ හඬින් නිකුත් වූ ගීතටි. 1994 වසරේදී ලීසා මාරි ෆ්‍රිස්ලි සමග ඇරඹී ඔහුගේ විවාහ ජීවිතය වසර 2කට සීමා වුණා. ඇය හිටපු සුපිරි ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය. මයිකල් ලීසා යුවලට දරුවන් 2 දෙනෙකු ලැබුණා. අනතුරුව මයිකල් දෙවන වරට විවාහ වුණේ හෙදියක් සමගයි. එම විවාහයෙන් ඔවුනට 1 දරුවෙක් සිටිනවා. තිදරු පියෙක් වන මේ සුපිරි පොප් තරුව වටා 2003 වසරේදී අඳුරු වලාකුළු පැතිර ගියා. ඒ ළමා අපයෝජන සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා කිහිපයක් සමගින් එය ඔහුගේ සංගීත දිවියේ යම් කිසි පසුබැස්මකට හේතු වුණා. නමුත් 2005 වසරේ ජූනි 14 වනදා ඔහු ඒ සියලුම චෝදනාවලින් නිදහස් වුණා. වසර කිහිපයක් තිස්සේ නිහඬ ජීවිතයක් ගත කළ මයිකල් තම රසික හදවත්වලට යළිත් සමීප වුණා. ලන්ඩන් නුවර පවත්වන තම අවසන් සංගීත ප්‍රසංග 50 ජූලි මාස 13 වෙනිදා සිට ආරම්භ කරන්නට පසුගිය මාර්තු මාස 5 වනදා ඔහු තීරණය කළා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල දැන් බිඳ වැටිලා. ලොව සිත් සතන් වසර ගණනාවක් පින වූ මේ සුපිරි තරුව අද අවසන් ගමන් ගිහින්. ඔහු මිය ගියත් ඔහුගේ හඬත් ඔහුගේ හුරුවත් නර්තන ශෛලියත් අපේ සිත්වලින් සදා මැකී නොයනු ඇති. ලෝකයා පුදුමාකාර ලෙස ඔහුට ආදරය කළේ ඔහු පුදුම තරමේ දක්ෂයෙකු නිසාමයි. දැන් යමු අපේ රට හදන තැනට.
බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන පාර්ලිමේන්තුවට පැමිණි කුමාර වෙල්ගම ඇමතිතුමාට අද හිස්